Hello everyone. Today we are going to learn about singular and plural nouns. අද අපි ඉගෙන ගන්න යන්නේ ඒකවචන සහ බහුවචන නාමපද ගැන. What are singular and plural nouns? මොනවද ඒකවචන සහ බහුවචන නාමපද කියන්නේ? ඒකවචන නාමපදයක් කියන්නේ යම්කිසි එක පුද්ගලයෙක් හෝ යම්කිසි එක ස්ථානයක් හෝ යම්කිසි එක දෙයක් හඟවන පද. A singular noun refers to one person, place or thing. As an example, we can say cat. උදාහරණයකට අපිට පූසා කියන එක ගන්න පුළුවන්. එතකොට එක්කෙනෙක් කියන අර්ථය එතන තියෙනවා. Next one, a plural noun refers to more than one. බහුවචන නාම පදයක් කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩි පිරිසක් හඟවන පද. Examples, cats. Regular plural nouns. දැන් අපි බලමු කොහොමද බහුවචන නාම පදයක් හදන්නේ කියලා. Most nouns become plural by adding s. ගොඩක් වෙලාවට නාම පද බහුවචන කරන්න පුළුවන් අගට s එකතු කරලා. car, cars. වලට පේනවා මේ අන්තිමට අපි s අකුර එකතු කරලා තියෙනවා. Next one, dog, dogs. Third one, book, books. Second rule, දෙවැනි නීතිය තමයි nouns ending in ch, sh, s, x or z. Add es to form the plural. වචනයක් ඉවර වෙන්නේ ch, sh, s, x හෝ z වලින් නම් අපි බහුවචනයක් හදන්න es අකට එකතු කරනවා. අපි බලමු examples ටිකක්. First one, box නම් ඉවර වෙන්නේ x අකුරෙන්. ඒ හින්දා අපි අකට es දාලා තියෙනවා බහුවචන කරන්න. Box, boxes. Second one, brush, brushes. Third one, class, classes. Third rule එක, if a noun ends in a consonant plus y, change y to I and add es. වචනයක් ඉවර වෙන්නේ consonant අකුරකින් සහ y අකුරකින් නම් y අකුර අයින් කරලා අපි ඒ වෙනුවට I දාන්න ඕන. ඊට පස්සේ අකට es දානවා. example එකක් බලමු. baby අකට තියෙන්නේ y අකුර. y අකුරට කලින් තියෙන්නේ consonant එකක්. ඒ කියන්නේ vowel නොවන අකුරක්. එහෙනම් අපි y අකුර අයින් කරලා ඒ වෙනුවට I අකුරක් දාලා es දාන්න ඕන. baby, babies. Second one, city, cities. y අකුර අයින් කරලා අපි ඒ වෙනුවට is දාලා තියෙනවා. Third one, lady, ladies. මෙතනත් y අකුර වෙනුවට I දාලා අගට es දාලා තියෙනවා. හැබැයි noun එකක් ඉවර වෙන්නේ vowel දන y නම්. මේ බලන්න vowel දන y. a, e, i, o, u. අන්නේ අකුරක් සමග y අකුරකින් නම් ඉවර වෙන්නේ. අගට s පමණක් යොදන්න ඕනේ. බලන්න මේක day. ඉවර වෙන්නේ ay. එහෙනම් අගට s දානවා. days. Next one, boy. oy වලින් ඉවර වෙන්නේ. vowel දන y. So we have to use letter s. එහෙනම් අපි අගට s අකුර දාන්න ඕන. Next one, key. keys. ඒකත් ඉවර වෙන්නේ vowel දන y හින්දා අපි අගට s විතරක් දාලා තියෙනවා. noun එකක් ඉවර වෙන්නේ f හෝ fe වලින් නම් අපි ඒ අකුරු දෙක අයින් කරලා ඒ වෙනුවට v දාලා අගට es දාන්න ඕන. Let's move to some examples. First one, wife. ඉවර වෙන්නේ fe වලින්. එතකොට අපි ඒක අයින් කරලා ඒ වෙනුවට v අකුර දාලා අගට es දානවා. wife, wives. Second one, knife, knives. fe වෙනුවට v දාලා es දානවා අගට. Next one, leaf, leaves. f වෙනුවට v දාලා අගට es දානවා. Some nouns have irregular plural forms. සමහර ඒවාට තියෙන අක්‍රමවත් බහුවචන විදි. බලමු උදාහරණ. First one, man. man නම් men වෙනවා. Next one, child, children. foot, feet. tooth, teeth. Next one, some nouns stay the same in singular and plural forms.
සමහර නම් පද ඒකවචන සහ බහුවචන කියලා වෙනස් වෙන්නේ නැහැ. එකම විදියට පවතිනවා. Let's see some examples. First one, sheep බැටළුවා. බැටළුවෝ කියද්දිත් sheepම තමයි. Next one, deer මුවා කියද්දිත් deerම තමයි. Next one, fish මාළුවා. මාළුවෝ කියද්දිත් fishම තමයි අපි යොදන්නේ. Okay, I think you have got some idea about this lesson. මං හිතනවා ඔයාලා මේ lesson එක ගැන පොඩි idea එකක් ගන්න ඇති කියලා. තවත් මේ වගේම lesson එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න සුබ දවසක්.